ගියන්න බැරි වුණානේ. ඉතින් අද මම වීඩියෝ එකක් අරගෙන ආවා. හරි. ඉතින් ඔයාලා එක එක කනවනේ. අද අපි ඉන්නේ චොක්ලට් ගැන. ඉතින් ඔයාලා චොක්ලට් රස කර කෑවට ඔයාලා දන්නවද චොක්ලට් වලට ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේ චොක්ලට් ගැන අපි ඉගෙන ගමු අද. හරි. චොක්ලට් ගැන කිව්වොත් චොක්ලට් මුලින්ම හැදුවේ බ්‍රිතාන්‍යයේ ජෝෂප් ෆ්‍රයි කියන සමාගමේ තමයි මුල් වරට 1847 හදලා තියෙන්නේ. ඉතින් මේ චොක්ලට් නිර්මාණය මුලින්ම හැදුවේ චොක්ලට් බා එකක්. ඒ කියන්නේ චොක්ලට් තීරුවක්. ඉතින් ඒක කන්න පුළුවන් විදිහට මුලින්ම හැදුවේ මං කිව්වේ ජෝෂප් ෆ්‍රයි සහ පුත්‍රයෝ කියන ඒ වගේ සමාගමක් තමයි හදලා තියෙන්නේ. මුලින්ම හැදුවේ කොකෝවා බටර් සී එකතු කරලා තමයි. ඉතින් යාළුවනේ මේ චොක්ලට් කියන එකට දිනයක් තියෙනවා. ඔයාලා දන්නවද? ලෝක චොක්ලට් දිනේ තියෙන්නේ ජූලි 7 වෙනිදා. ඉතින් යාළුවනේ චොක්ලට් දියවීමට නිශ්චිත උෂ්ණත්වයක් තියෙනවා. ඒ කියන්නේ සෙල්සියස් අංශක 30-32ක් අතරදී අපේ කටට දාගත්තොත් ඒක අනිවාර්යෙන් චොක්ලට් දිය වෙන්නේ ඒ උෂ්ණත්වයේ තමයි. ඉතින් යාළුවනේ ඒ විතරක් නෙවෙයි මේ චොක්ලට් හරිම ගුණයි. ඒ කියන්නේ දත් වලට. ඔයාලා විශ්වාස කරනවද ඒක? නෑනේ. චොක්ලට් ගුණයි කියන එක විශ්වාස කරන්නේ කොහොමද? නෑ. චොක්ලට් අගුණ වෙන්නේ ඒ කියන්නේ දත් නරක වෙන්නේ චොක්ලට් සීනිත් එක්ක කෑවොත්. ඒ කියන්නේ සීනි දාපු චොක්ලට් කෑවොත් අනිවාර්යෙන්ම චොක්ලට් අපිට දත් වලට අගුණයි. හැබැයි සීනි දාපු නැති චොක්ලට් කෑවොත් දත් දිරා යන එක වලකිනවා. ඉතින් යාළුවනේ අද චූටි තනුවක් අරගෙන ආවේ මම ඔයාලට මේක හොඳයි නම් ඔයාලා ලයික් එකක් දාන්න. බයි. ඒක විතරක් නෙවෙයි මේක බලන්න නිකන් ඉන්න එපා හරිද?